අපි අද කතා කරන්නේ ඔයාගේ කුඩා ගෙවත්ත බැල්කනි එක එහෙම නැත්නම් ගෙදර රූෆ්ටොප් එක පාවිච්චි කරලා කම් එකක් ගන්න පුළුවන් කුඩා ෆාමින් බිස්නස් පහක් ගැන. ඉතින් ඔයා ලංකාවේ මොන ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙක් වුණත් මේ භෝග පහෙන් එකක් හරි වාට වගා කරලා හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. අපි දන්නවා වාට ෆාමින් කිව්ව ගමන් මතක් වෙන්නේ අක්කර ගණනක ලොකු ඉඩමක මිනිසුන් විශාල ප්‍රමාණයක් වැඩ කරන විදිය. නමුත් අද වෙනකොට තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන ක්‍රමයට ස්මාර්ට් විදියට හිතලා වැඩ කරොත් ඊටාම කුඩා ඉඩ කඩකින් උනත් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. මේ බිස්නස් එකේදී වට අනිවාර්යයෙන්ම මුලින් දවස් දෙකක් තුනක්වත් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් සතියන්ත දෙකක් වගේ අරගෙන මේ සඳහා මහන්සි වෙලා මේ බිස්නස් එක පටන් ගන්න අවශ්‍ය දේවල් ටික කරගන්න. ඉතින් ඔයාට මේ ෆාමින් බිස්නස් එකේදී මුලින් මහන්සි වෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඔයාට දවසට විනාඩි 10ක් 20ක් විතර මහන්සි වුණාම හොඳටම ඇති. ඒ වගේම තමයි ඔයාට රුපියල් 5000කටත් වඩා අඩු මුදලකින් මේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඔයාට කුඩා ආයෝජනයකින් පටන් අරගෙන ඊටාම සතුටෙන් කරන්න පුළුවන් බිස්නස් එකක් විදිහට අපිට මේ ෆාමින් බිස්නස් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඒකාකාරී ජීවිතයෙන් මිදලා දවසට විනාඩි 10ක් 15ක් මේ වගාවන් එක්ක ඉන්නවා කියන්නේ ඔයාට හොඳ ආදායමක් ගන්න පුළුවන් වගේම ඔයාට මානසික නිදහසක් ලබා ගන්නත් පුළුවන්. එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු ඕනම තැනක වගා කරන්න පුළුවන් මේ භෝග වර්ග මොනවද, අපි කොහොමද මේ භෝග වගා කරන්නේ, අපිට කොච්චර ලොකු ආදායමක් ගන්න පුළුවන්ද වගේම අපි මේ හරහා සාර්ථකව මුදල් උපයන්නේ කොහොමද කියලා. ඉතින් මම නැවතත් කියනවා අපි මෙතනදී එකිනෙකට වෙනස් භෝග වර්ග පහක් ගැන කතා කරන නිසා ඔයාලා ලංකාවේ මොන ප්‍රදේශයක හිටියත් මේ පහෙන් එකක් හරි ඔයාට ගැලපෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට අලුත් ආදායම් මාර්ගයක් හදාගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි එක තමයි නයිමිරිස් වගාව. ලංකාවේ ඕනම ප්‍රදේශයක හොඳ ඉල්ලුමක් වගේම වගා කරන්න පුළුවන් භෝගයක් තමයි මේ නයිමිරිස් කියන්නේ. ඒ වගේම තමයි නයිමිරිස් සඳහා වෙළඳ පොලෙත් ඉතාම හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අද වෙනකොට නයිමිරිස් කිලෝවක මිල රුපියල් 2500 රුපියල් 3000ත් අතර වගේ මුදලකට තමයි අලෙවි වෙන්නේ. ඉතින් මේ නයිමිරිස් භූමියේ වගා කරනවට වඩා වගා මළුවල වගා කිරීමෙන් ඔයාලට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගාමලු භාවිතෙන් ඔයාලට ඊටාම අඩු ඉඩ කඩක් තුල වැඩි නයිමිරිස් පැල ප්‍රමාණයක් වගා කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ සඳහා නයිමිරිස් පැල ලබා ගැනීමේදී නිරෝගී පැල විතරක් ලබා ගන්න කටයුතු කරන්න ඕනි. ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ තියෙන තවාණකින් මේ නිරෝගී පැල මිලදී ගන්න. එහෙමත් නැත්නම් ඉදුණු නයිමිරිස් වල බීජ මගිනුත් ඔයාලට පුළුවන් පැල ලබා ගන්න. නමුත් මේ සඳහා සුදුසුම ක්‍රමය තමයි පැල තවාණකින් නිරෝගීමත් පැල මිලදී ගන්න එක. ඉතින් ඔයාලට මේ බිස්නස් එක සඳහා වගාමලු සැකසීමට හරි එහෙමත් නැත්නම් බිම් සැකසීමට හරි අවම වශයෙන් දින දෙකක්වත් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් අපි අර කලින් කියපු විදිහට සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් අරගෙන පවුලේ අයවත් එකතු කරගෙන ඔයාට පුළුවන් මේ වැඩේ පටන් ගන්න. ඉතින් ඔයා මේ සඳහා මුලින් මහන්සි වුණාට පස්සේ දවසට විනාඩි 5ක් 10ක් අරගෙන මේ සඳහා අවශ්‍ය ජලය සහ පොහොර දාලා සාත්තු කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයා මේ සඳහා නිවැරදිව දිනපතා සාත්තු කරොත් ඔයාට දින 75ක් වගේ ඇතුළත පළවෙනි අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉඳලා ඔයාට සතිපතා හෝ මාසපතා දිගින් දිගටම අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා සතියට කිලෝ 10ක අස්වැන්නක් ගන්න පුළුවන් විදිහට ඔයාගේ මේ වගාවන් වැඩි දියුණු කරගත්තොත් අමතර ආදායමක් විදිහට මාසයකට ලක්ෂයකට වඩා වැඩි මුදලක් මේ හරහා උපයන්න පුළුවන්. ඔයත් නයිමිරිස් වගාව පටන් ගන්න කැමති කෙනෙක් නම් මේ නයිමිරිස් වගාව ගැන ඉගෙනගෙන ඊට පස්සේ පටන් ගන්න පුළුවන්. ඔයාට මේ ගැන ඉගෙන ගන්න පුළුවන් වීඩියෝස් කිහිපයකම ලින්ක්ස් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. දෙවෙනි එක තමයි බුලත් වගාව. ඔයාට පර්චස් එකක දෙකක වගේ කුඩා ඉඩමකින් උනත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් තවත් හොඳ භෝගයක් තමයි මේ බුලත් වගාව කියන්නේ. ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ බුලත් විල කන අය ඉන්න නිසා මේ සඳහා ලංකාව පුරාම ඉතාම හොඳ ඉල්ලුමක් තියෙනවා. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ බුලත් කොලයක මිල රුපියල් 2 ඉඳලා රුපියල් 6-7 දක්වා වැඩි වෙනවා. ඔයාට මේ සඳහාත් මුලින් දවස් කිහිපයක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මේ සඳහා අවශ්‍ය බුලත් මැසි සැකසීම සඳහා. ඔයා මේ මූලික දේවල් කරගත්තට පස්සේ මේ භෝගය සඳහාත් ඔයාට දවසට විනාඩි 5ක් 10ක් සාත්තු කරන්න විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් බුලත් වගාවට විවිධ රෝග ඇතිවීමට ලොකු අවස්ථාවක් තියෙන නිසා ඔයා මේ ගැන හොඳට ඉගෙනගෙන හොඳ දැනුමක් එක්ක පටන් ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම හොඳ දැනුමක් එක්ක පටන් ගත්තොත් ඔයාට සාමාන්‍ය අස්වැන්නකට වඩා වැඩි හොඳ අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන් වේවි. ඔයාට මේ බුලත් වගාවෙනුත් සති දෙකකට වරක් අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඉතින් කුඩා ඉඩ කඩක් තුල වුණත් සතියට බුලත් කොළ 3000ක 4000ක අස්වැන්නක් ඊටාම පහසුවෙන් වාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හරහත් ඔයාට කිසිම මහන්සියක් නැතුව මාසෙකට රුපියල් 40000කට වැඩි අස්වැන්නක් නිකන් ඉඳගෙන ලබා ගන්න පුළුවන්.
අලුත් විදියට බුලත් වර්ග වගා කරන්නේ කොහොමද? හොඳ අස්වැන්නක් ලබා ගන්න මොනවද කරන්න ඕන වගේ මේ සඳහා වැදගත් වෙන දේවල් කිහිපයකම links අපි description එකේ දාලා තියන්න. ඔයාටත් බුලත් වගාව පටන් ගන්න idea එකක් තියෙනවා නම් ඒ videos ටිකත් අනිවාර්යයෙන්ම බලන්න. තුන්වෙනි එක තමයි ගම්මිරිස් වගාව. ඔයාට අඩු මහන්සියකින් අඩු ඉඩකඩකින් හොඳ ආදායමක් ගන්න පුළුවන් තවත් ඉතාම හොඳ භෝගයක් තමයි ගම්මිරිස් කියන්නේ. වෙළඳ පොලේ ගම්මිරිස් වල මිල රුපියල් 1500ත් 3000ත් අතර වගේ මුදලක් වෙනවා. වසරේ විවිධ කාලවලදී. මේ ගම්මිරිස් වල තියෙන ප්‍රධානම වාසිය තමයි මේ සඳහා වාට කිසිම අමතර ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ ගම්මිරිස් වැල් විදියට වගා කරන්න තියෙන නිසා ඔයාට පුළුවන් වෙනත් ගස්වල තාප්පයක එහෙමත් නැත්නම් බිම වුණත් තාම පහසුවෙන් වගා කරන්න. ඒ වගේම තමයි ඔයාට මේ සඳහා විශේෂයෙන් සාත්තු කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඔයාට මුලින් මේ පැල ටික හිටවන්න විතරයි අවශ්‍ය වෙන්නේ. නමුත් ගම්මිරිස් වලදී අපිට සතිපතා හෝ මාසපතා ආදායමක් ගන්න බෑ. අපිට මාස 6කට සැරයක් තමයි මේ හරහා ආදායමක් ගන්න පුළුවන් වෙන්නේ. ඔයා දවසක් දෙකක් මහන්සි වෙලා 200ක් 300ක් පැල කරවතින් අනිවාර්යෙන්ම මාස 6කට සැරයක් ලක්ෂ ගණනක ආදායමක් නිකන් ඉඳගෙනම ගන්න පුළුවන්. ඔයාට අනිත් වගාවන් කරන ගමන් තවත් අමතර ආදායමක් උපයන්න පුළුවන් මේ ගම්බිරිස් වගාව හරහා. හතරවෙනි එක තමයි ඉඟුරු වගාව. ඖෂධයක් වගේම ආහාර කාරකයක් විදිහට පාවිච්චි කරන කුළුබඩු වර්ගයක් තමයි ඉඟුරු කියන්නේ. මේ ඉඟුරු සඳහාත් සාමාන්‍ය වෙළඳ පොලේ ඉතාම හොඳ ඉල්ලුමක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉඟුරු කිලෝ එකක් වෙළඳ පොලේ රුපියල් 2000ත් 5000ත් අතර වගේ මුදලකට තමයි අලෙවි වෙන්නේ. ඒ වගේම ලංකාවේ ඕනම ප්‍රදේශයක මේ ඉඟුරු වගා කරන්න පුළුවන් නිසා ඔයාට බය නැතුව ඉඟුරු වගාව පටන් ගන්න පුළුවන්. නමුත් ඔයාට ඉඟුරු වගාවෙන් හොඳ ආදායමක් ගන්න නම් යම්කිසි ඉඩ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාගේ නිවසේ අවම පර්චේස් 20කවත් ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාට මේ ඉඟුරු වගාවෙන් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඔයාට ඉඟුරු වගාව ගැනත් පහසුවෙන්ම ඉගෙන ගන්න පුළුවන්. වීඩියෝස් කිහිපයකම links අපි description එකේ දාලා තියන්න. අන්තිම එක තමයි වැනිලා වගාව. ලංකාවේ ගොඩක් අය දන්නේ නැති ඉහළම වටිනාකමක් තියෙන කුළුබඩු භෝගයක් විදියට මේ වැනිලා වගාව හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැනිලා කිලෝ එකක මිල ලංකාවේ වෙළඳ පොලේ රුපියල් 70000ත් ලක්ෂයත් අතර වගේ වෙනවා. ඔයාට මේ වැනිලා වගාවටත් යම්කිසි ඉඩ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ඔයාට මාස 6ක් 8ක් වගේ ඇතුළත මේ වැනිලා වගාවෙන් ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔයාට අක්කරයක වගේ වැනිලා වගාවක් කරන්න පුළුවන් නම් එකවරකට ලක්ෂ 25ත් 30ත් අතර වගේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. මේ සඳහාත් ඔයාට මුලින් ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේක වගාවෙන් පස්සේ ඔයාට අවුරුද්දට මාස 2ක් විතර මේ සඳහා සාත්තු කරන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඔයාගේ හිස් ඉඩමක් හරි එහෙමත් නැත්නම් වෙනත් භෝග වගා කරපු ඉඩමක් හරි තියෙනවා නම් ඒ ඉඩමේ වැනිලා වගා කරන්න පටන් ගන්න. ඉතින් මේ වැනිලා වගාව ගැන සම්පූර්ණ වීඩියෝස් කිහිපයක්ම YouTube එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේ links උත් අපි description එකේ දාලා තියන්න. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ ගෙවත්තෙන් එහෙමත් නැත්නම් ඔයාගේ හිස් ඉඩ කඩකින් හොඳ අමතර ආදායමක් ගන්න පුළුවන් භෝග වගාවන් 5ක් ගැන. ඉතින් අපි හිතනවා ඔයාට අමතර ආදායමක් උපය ගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.